බැලුවේ ඉතින් මේක තමා අපිට හොඳම ආතාල එකක් දුන්න වාහනේ මොකද කියනවනම් ඉතින් ගෙනාපු ගමන් එන්ජිමත් හදන වුණා. ඉතින් සැලුන් නෑ. අපි නම් මේ විදියට දඩබඩ ගාලා වැඩ පටන් ගත්තා. ඔන්න ඔයාලම බලන්නකෝ අන්තිම වෙනකම් අපි කොරකා චීස් කරලා තියෙන හැටි. එළියයි හැල්ල ගොඩපුරේ බලන්නේ යොකන්නේ අමුහාල්ය එකස් කොටා හරහට බැලුවම වෙන්නේ ලාල්ය. අපි ඉතින් ඒ පැත්තෙන් ප්ලේන් එක වැඩේ යන ගමන් මෙහෙම තින්කරිනුත් කරගෙන යනවා. මේක දිරලා නම් තියෙනවා. මුකුත් නෑ. අම්මට සිරි වෙන්න මොනා නැත්තත් වයස හැටියට දිරලා තියෙනවා. අද බාල සමුපකාර සංස්ථාවනේ. ඔන්න ඉතින් අපේ කාර් එකේ වැඩ අවසානටම ආවා. දැන් ඉතින් ඔයාලම බලන්නකෝ DT Motors එකේ වැඩවල ක්වොලිටිය කොහොමද කියලා. අඩුපාඩු එහෙම තියෙනවා නම් ඒවත් කියලාම යන්න හරිද? අපි තරහ වෙන්නේ නැහැ. කරතියම් විලම්බිත පොර උරෙන් නොනවතිට නයන මග ඇරේ දැක්කම නිමලය අපේ දෙය වැඩකිය රොසෙච්ච පරය ඔයලා පිටු නොනවතිට she's never decided වනස් කිරිටොය අද බාල සමුපකාර සංස්ථාවනේ සිතිලාර සිත නයන බුකි එළියයි හැල්ල ගොඩපුරේ බලන්නේ යොකන්නේ අමුහාල්ය එකස් කොටා හරහට පාට රතු පාට නිසා රතු පාට අමතක කරේ ගමන අරේ කරතියම් විලම්බිත පොර උරෙන් නොනවතිට නයන මග ඇරේ දැක්කම නිමලය අපේ දෙය වැඩකිය රොසෙච්ච පරය ඔයලා පිටු නොනවතිට she's never decided වනස් කිරිටොය